අපි දන්නවා අපි මේ අවුරුද්ද තමයි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන අවුරුද්ද. පළවෙනි වසරටත් 6 වෙනි වසරටත් අපි අලුත් සිලබස් එක හඳුන්වා දෙන වසර. ඒ වසරේ අපි 6 වෙනි වසරේ අලුත් මොඩියුල් එකක් අලුත් විෂයක් අපි හඳුන්වා දෙනවා මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍යවසායකත්වය. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ අර ඒ දැනුම තියෙන දරුවන් පුරවැසියන් බිහි කරන්න. ඒකත් මං හිතන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් හේතු ගණනාවකට මේක ඉතාමත්ම සුබ මොහොතක්. ඒක අපිට ජනවාරි 1 වෙනිදා 2026 ජනවාරි 1 වෙනිදා අපේ පළවෙනි රාජකාරී වැඩේ හැටියට කරන්න පුළුවන් වීම මේ අවුරුද්දටම ආශිර්වාදයක් කියලා මම හිතනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා අපේ ළමයි බිල්ලට දෙන්න අපිට කිසිම විදිහකටවත් බැහැ. මෙතන අධ්‍යාපන මොඩියුල් එකේ කියා තිබෙනවා තමාට ළමයින්ට තෝරගන්න පෙන්නන්න බඩි ප්‍රොෆයිල්ස් කොහොමද හදන්නේ කියලා. මේක පිටිපස්සේ ලිංගික අපයෝජකයන් ඉන්න පුළුවන්. මේක අනික් රටවල් වල සිදු වෙලා තියෙනවා. ළමයින් සෙක්ස් ට්‍රැෆිකින් වලට යන්න පුළුවන් ප්‍රධාන මාර්ගයක්. එතකොට ඒගොල්ලන් කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ළඟදිම ගත්ත ෆොටෝග්‍රාෆ් එකකුත් අප්ලෝඩ් කරන්න කියලා. recent photograph කියලා තියෙන්නේ short description of yourself for a e-body profile. 6 වෙනි ශ්‍රේණියේ ළමයින්ට උගන්වන්න අවශ්‍යකමක් තියෙනවද? ඒගොල්ලන්ට කොහොමද වෙබ්සයිට්ස් වලට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතන තියෙනවා BodyNet වෙබ් අඩවියක්. මේ අඩවිය වෙන්නේ ලිංගික අපයෝජකයන්. මේ වෙබ්සයිට් එකක්. එතකොට මේක අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඇතුල් කරන එක මොකද්ද තියෙන අවශ්‍යකම? මේ අපේ පොඩි ළමයි විනාශ කළා, ඒගොල්ලන්ගේ මනස් විනාශ කළා, ඒගොල්ලන්ගේ ශරීර විනාශ කළා, ඒගොල්ලන්ව ලිංගික අපයෝජනයට ඇදගන්න අපිට ඉඩ දෙන්න පුළුවන්ද?